සියලුම දෙනාට සුබ දවසක්. මම අද ඔකටට ගියන්නේ ට්‍රැවල් කරන්න ආස අයට සීගිරිය සහ පිදුරංගලවට කොහොමද ට්‍රැවල් කරන්නේ යන විස්තරය මේ වීඩියෝ එක පුරාවටම මම ගෙනනවා. මම හිතනවා මේක ට්‍රැවල් කරන්න හිතන් ඉන්න ගොඩක් අයට වැදගත් වෙයි කියලා. එහෙනම් වීඩියෝ එක අවසානයේදී රැඳී සිටින්න හැමෝම. අපි යමු වීඩියෝ එකට. දැන් වෙලාව උදේ 6යි. අපි දැන් සීගිරියට යන්න පිටත් වෙන්න හදන්නේ අපේ ගමෙන්. පොඩි වැස්සක් එනවා. අපි ඒත් නතර වෙන්නේ නැහැ. අපි ගමන ආරම්භ කරනවා. එහෙනම් වීඩියෝ එකේ රැඳී ඉන්න. අපිත් එක්ක සීගිරිය ගමන යන්න. අපි නුවරින් දඹුල්ලට ඇවිල්ලා දඹුල්ලෙන් බැහැලා ආයේ සීගිරි බස් එකේ නැගලා සීගිරිය බලා අපි යන ගමන් ඉන්නේ. බස් එකේ ගමන හොඳයි. ඔයාලට පුළුවන් බස් එකේ ඇවිල්ලා සීගිරිය බහැලා ඒ ලස්සන සුන්දරත්වය විඳින්න. අපි එහෙනම් උඩමළුවට ඇවිල්ලා සීගිරි ගල්ල නගින්න අපි පටන් ගත්තා. හරි එහෙනම් මෙතනින් තමයි සීගිරිය නගින්න ආරම්භ වෙන්නේ. මේ අපි එහෙනම් උඩට ගිහිල්ලා බලමු. අපි උඩට නගින ගමන් ඉන්නේ දැන් අද ගොඩක් සෙනග ඉන්නවා. ඇත්තටම හොඳ අත්දැකීමක් අපිට. උඩත් ලස්සනටම පේනවා. උඩ view එක පට්ට ලස්සනයි. Like a map with no borders, a whisper caught in the wind. අපි සීගිරිය උඩටම නැගලා සිරිනම්බර පල්ලෙහාට ඇවිල්ලා පිට වෙනකොට ඔයාලට කඩවල් තියෙනවා. ඒ වගේ ලී කැටයම් වලින් කරන කැටයම් මාල ඒ වගේ විවිධ දේවල් තියෙනවා. ඔයාලට මතක සටනක් විදියට ඒවා ගෙදර අරගෙන යන්න පුළුවන් යනකොට සීගිරියේ. සීගිරිය නැරඹීමෙන් අරතුව අපි ගියා පිදුරංගල පන්සලට. පිදුරංගල පන්සලේ උඩට නැංගාට පස්සේ ලස්සන view එකක්. ඒ පළාතම සීගිරිය සහ ඒ අවට පරිසරය ලස්සනට ඔයාලට බලා ගන්න පුළුවන් ස්ථානයක් තමයි පිදුරංගල කියන්නේ. ඔයාලා අනිවාර්යෙන් travel කරලා බලන්න. ඔයාලට හොඳ අත්දැකීමක් වෙයි ඒක. මේ පේන්නේ පිදුරංගල උඩට නැංගට පස්සේ ඈතින් ඔයාලට පේන්නේ සීගිරිය පේන විදිය. ඇත්තටම ලස්සන පරිසරයක්, ලස්සන view එකක් ඔකට ගියපුවම බලා ගන්න පුළුවන්. මේ පේන්නේ ඔයාලට කනදරා වැව. සීගිරිය නැගලා ඉවරලා අපි මහන්සිරත් එක්ක මේ කරදරා වැවෙන් නාල ඉවරලා අපි ඉන්න තැනට පිටත් වුණා. අපි අද ඩේ අවුට් එක ඉන්න හොටෙල් එක තමයි නේවල් රෙස්ට් මිහින්තලේ. ඇත්තටම ලස්සන හොටෙල් එකක්. ඔයාලත් ගියපු වෙලාවක try කරලා බලන්න මේ හොටෙල් එකට අපේමන්ට් එකක් දාලා ගිහිල්ලා. ඇත්තටම ලස්සන හොටෙල් එකක්.
අපි ඊට පස්සේ බලමු අපේ රූම් එක කොයි වගේද කියලා. ඇත්තට මේ වගේ accommodation තියෙන රූම් එකක් තමයි අපිට හම්බුනේ මේ හොටෙල් එකේ. හරි එහෙනම් අපේ ඩේ අවුට් vlog එක මෙතනින් අවසానයි. තවත් ලස්සන vlog එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.